එක් කලක කුඩා ගම්මානයක ගංගාවක් අසල දිනපතාම වෙහෙස වී වැඩ කළ නිහතමානී රෙදි සෝදන්නෙක් ජීවත් විය. එක් දිනක් සෝදන්නා වැඩ කරමින් සිටියේදී පොළව කම්පා වී ගියේය. කැලෑවෙන් බිය උපදවන යෝධයෙක් පෙනී සිටියේය. යෝධයා තමාට සෑම දිනකම කෑම ගෙනත් දෙන ලෙස සෝදන්නාට අණකලේය. එසේ නොකළහොත් ඔහුව කෘමියෙකු මෙන් පොඩි කර දමන බවට තර්ජනය කළේය. එදා රාත්‍රියේ සෝදන්නා කෑදර යෝධයාට පාඩමක් ඉගෙනවීමට කපටි සැලැස්මක් ගැන සිතුවේය. ඊළඟ උදෑසන සෝදන්නා විශාල උරයක් ගල්වලින් පුරවා යෝධයාව රැවටීමට සූදානම්ම ඒ මත සහල් ස්වල්පයක් දැමුවේය. යෝධයා පැමිණි විට ඔහු උරය අල්ලාගෙන එය ගල්වලින් පිරී ඇති බව නොදැන කෑදර ලිස කන්නට පටන් ගත්තේය. එක්වරම යෝධයා වේදනාවෙන් කෙඳිරි ගෑවිය. ඔහු රැවටී ඇති බව වටහාගෙන බඩ අල්ලාගෙන සිටියේය. කෝපයටපත් වූ සහ ලැජ්ජාවටපත් වූ යෝධයා කැලෑවට දිව ගියේය. ඉන්පසු කිසිදා ඔහුව දක්නට නොලැබුණි. එතෙන් පටන් කපිටි සෝදන්නා සාමකාමීව ජීවත් විය. ඔහුගේ නුවණට හා ධෛර්යයට ගම්වාසී නුහුට ගරු කළහ.